ආයුබෝවන් සියලුම දෙනාට අදත් ආදරෙන් පිළිගන්නවා. අවුරුදු කැවිලි අතරට ඔන්න අදත් මම වෙනස්ම විදිහට හදාගන්න කොකිස් රෙසිපියක් අරගෙන ආවා. මම හිතනවා ඔයා මේ කොකිස් රෙසිපිය කොහෙවත් දැකලා නැතුව ඇති කියලා. පාන් පිටි වලින් වෙනස්ම විදිහට තමයි මේ කොකිස් එක හදන්නේ. ගොඩක් සාර්ථකයි, ගොඩක් රසට තිබ්බා. ගොඩක් ලාභයට ලීසියෙන් වාට හදාගන්න පුළුවන්. එහෙනම් ඉක්මනටම බලමු මේ කොකිස් එක හදාගන්න විදිහ. මෙතන මම පාන් පිටි වලින් ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඒකට මම දාගන්නවා කෝන් පිටි වලින් මේ සැන්දි 4ක් විතර. ලුණු ටිකක් එකතු කරගන්නවා. කෝන් පිටි නැහැ කියලා ඔයා මේක හදන්න නැතුව ඉන්න එපා. පාන් පිටි වලින් විතරක් හදාගන්නත් පුළුවන්. කෝන් පිටි ටිකක් දාගත්තාම හොඳට ක්‍රිස්පි ගතියට තියාගන්න පුළුවන්. සීනි වලින් තේ හැඳකුත් එකතු කරගන්නවා. තව බිත්තරයකුත් මම එකතු කරගන්නවා. පාන් පිටි වලින් හදන නිසා බිත්තරයක් එකතු කරගත්තාම ගොඩාක් රසයි. බිත්තර වලට අකමැති නම් බිත්තර දාගන්නේ නැතුව හදාගන්න. ඊට පස්සේ උකු පොල් කිරි වලින් තමයි මේ පිටි ටික අනාගන්නේ. පාන් පිටි හින්දා පිටි කැට ගැහෙනවා. ඒ හින්දා පිටි කැට නැතුව යන්න හොඳට පිටි ටික විස් කරගන්න. මට පාන් පිටි ටික අනාගන්න පොල් කිරි කෝප්ප 3ක් විතර ගියා. ගොඩක් උකුවටත් නැතුව මේ පදමට පිටි බැට එක හදාගන්න. මම පාට දෙකකින් හදාගන්න හින්දා කොටස් දෙකකට මේ පිටි බැට එක වෙන් කරගන්නවා. දැන් තමයි අපට විශේෂම දේ ඕන වෙන්නේ කොකිස් ටික හදාගන්න. මෙතන මම අරගෙන තියෙනවා රටකජු ටික. අඩුම ගින්දරේ විනාඩි 2ක් විතර මේ රටකජු ටික කබලක දාලා රත් කරගෙන පොතු ටික මම යවා ගත්තා. ඊට පස්සේ රටකජු ටික වංගෙඩියක දාලා පොඩ්ඩක් මේ විදිහට කුඩාවට කෑලි කරගන්න. කුඩු වෙන්නම කුඩු කරගන්න එපා. මේ විදිහට ටිකක් කෑලි කරගන්න. පිටි බැට එකේ එක කොටසකට මම කහ ටිකක් දාලා හොඳට කලවම් කරගන්නවා. කහ දාගන්නේ නැතුව සුදු පාටින්ම කොකිස් ටික හදාගන්නත් පුළුවන්. පාටක් එකතු කරලා හදාගත්තාම කොකිස් ටික ලස්සනට හදාගන්න පුළුවන්. අනිත් කොටසට කොළ පාට කලරින් ටිකක් එකතු කරගන්නවා. ඒක මම හොඳටම කලවම් කරන්නේ නැහැ. මේ විදිහට ටිකක් භාගයට තමයි කලවම් කරගන්නේ. එතකොට කොකිස් ටික ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපි සාමාන්‍ය විදිහට කොකිස් හදාගන්න විදිහට තමයි හදාගන්න තියෙන්නේ. අච්චුව තෙල් එකට දාලා රත් කරලා අරගන්න. ඊළඟට අච්චුව පිටි බැට එකට තියන්න කලින් මේ විදිහට පිටි බැට එක උඩට රටකජු තේ හැඳි දෙකක් විතර ඉහ ගන්න. කොකිස් අච්චුව පිටි බැට එකේ තියාගන්න සීමාවට වගේ තමයි රටකජු ටික දාගන්න ඕන. කොයිම වෙලාවකවත් මේ රටකජු ටික කලවම් කරගන්න එපා. දැන් මේ විදිහට රටකජු උඩින් අච්චුව තියාගන්න. එතකොට රටකජුත් එක්කම පිටි මිශ්‍රණය අච්චුවේ රැඳෙනවා. ඊට පස්සේ මේ විදිහට තෙල් එකෙන් තියාගන්න. තප්පර 20ක් 25ක් විතර යනකම් අච්චුවෙන් කොකිස් එක ගලව ගන්න නැතුව තියාගන්න. නැත්තම් කොකිස් එක ඇද වෙලා හැඩේ වෙනස් වෙනවා. කොකිස් එක ලස්සනට ක්‍රිස්පියට බැදුනට පස්සේ තෙල් එකෙන් බේරලා අයින් කරගන්න. ඊළඟ කොකිස් එක හදා ගන්නකොටත් නැවතත් රටකජු පොඩ්ඩක් මේ විදිහට පිටි බැට එක උඩින් ඉහන්න. ඊට පස්සේ තමයි කොකිස් අච්චුව මිශ්‍රණය උඩින් තියාගන්නේ. ලිපේ ගින්දර නම් වැඩි කරගන්න එපා. පාන් පිටි වලින් හදාගන්න හින්දා ගින්දර අඩුවෙන්ම තියාගන්න. ඊට පස්සේ අපි කොළ පාටින් කොකිස් ටික හදාගමු. ඒකටත් මේ විදිහටම උඩින් රටකජු ටිකක් දාලා කොකිස් අච්චුව තියන්න. පිටි බැට එක ඉවර වෙනකම්ම මේ විදිහට රටකජු ටික ටික දාලා කොකිස් ටික හදාගන්න. ඔයාට මේ විදිහටම කැකුළු හාල් පිටි වලින් හදාගන්නකොටත් රටකජු ටිකක් උඩින් දාලා කොකිස් ටික හදාගන්න පුළුවන්. රටකජු හැපෙනකොට කොකිස් එක මාරම රසයි. කෝන් පිටි දාගත්තාම හොඳ ක්‍රිස්පියට හදාගන්න පුළුවන්. ඇත්තටම හරිම රසයි. රටකජු හැපෙද්දි මාරම රසයි මේ කොකිස් ටික. ඔයාට හාල් කොටලා කොකිස් හදන්න වෙලාව මදි නම් මේ විදිහට try කරලා බලන්න. හරිම ලේසියෙන් ලාභයට ලස්සනට කොකිස් ටික හදාගන්න පුළුවන්. ඔයා මේ රෙසිපි එකට කැමති නම් like එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ගිහින් එන්න සුබ දවසක්.